කොහොමද හැමෝම පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් අද මම vlog එකක් ගේන්න කියලා හිතුවේ නැහැ. ඉතින් මට හිතුණා මේ අද ගෙදර කවුරුත් නැහැ. ඒ කියන්නේ හස්බන්ඩ්ගේ අම්මා ලෙඩ වෙලා බෙහෙත් ගන්න ගියා. ඉතින් මායි චූටි පැටියයි තමයි ඉන්නේ. එයත් එක්ක මේ තමාදී ඉතින් මට වැඩ සේරම කරගන්න වෙන්නේ. අපි බලමු අපි ගෙදර වැඩත් එක්ක චූටි මැනික ඉඳීවි කියලා අඬන්නේ නැතුව. මාරු හුලම් පදිනවා මේ ලොකු ඇස්සකුත් වහින්න වගේ එනවා. හැබැයි තාම නම් නැහැ. පොද තමා වැටෙන්නේ. මේ දන්නේ නැහැ ළමයි අපේ ගස් ලැබු ගහත් මේ කඩාගෙන වැටෙන පෙරේදා ඇස්සට. ඉතින් මෙහාට චුට්ටක් මේ වහිනකොට හුලම් සැරෙනවා වැඩි. අපි සාමාන්‍ය කන්දක් ළඟ වගේ තමයි ගේ තියෙන්නේ. ඒ නිසා ඕන්දෙන් වහිලා මුලින්ම මම කරේ මොකද්ද? හාල් ටිකක් රයිස් කුකර් එකට අරන් සෝද ගන්න එකයි. ඉතින් අද අම්මත් ගෙදර නැති නිසා මට තනියම තමයි උයන්න වෙන්නේ. පස්සේ මම පොල් ටික ගාගත්ත ළමයි මේ විදිහට. ඊට පස්සේ කරේ මොකද්ද? පරිප්පු ටිකක් අරගෙන පරිප්පු නම් ඇත්තටම දෙතුන් පාරක් සෝදන්න ඕන ඉතින්. මොකද පරිප්පු වල අර සුදු පාට පිටි වගේ ඩස්ට් එකක් තියෙනවා. වෙනදාට නම් ගේනේවක් තිබුණ නැහැ. මේ දවස්වල පින පරිප්පු වල එහෙම තිබුණා. ටික ඉතින් මම 3-4 පාරක් කොහොම සෝදගත්තා. ගත්ත පරිප්පු ටික මදි කියලා හිතුණා. ඉතින් ආයෙ චුට්ටක් මං අට්ටියට දැම්මා. මොකද අපේ ගෙදර ඉන්නේ 3 දෙනායිනේ. හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි මමයි. චූටි පෙටිය තාම ඉතින් කන්නේ නැහැනේ. ඒ හින්දා ටිකයි තමයි අපේ ගෙදර උයන්නේ. බොරුවට විසි කරන්න උයන්නෙත් ඕනේ නැහැනේ. උයන අතරතුර ඕන් ඇහෙනවද? අපේ චූටි මැණික ඇහැරලා හොයියෙන් අඬනවා. ඉතින් මං එයාව බලන්න ගියා ඉතින්. ගියාට පස්සේ මේ පෙරලි අඬනවා. එයාට ඉතින් ඇහැරෙන වෙලාවට අම්මා ළඟම ඉන්න ඕන. නැතිනම් ඉතින් අඬන එක තමයි එයාගේ ජොබ් එක. පස්සේ ඉතින් මං එයාව ටිකක් අතට අරගෙන නලවන්න try කළා මේ නිදාගන්නේද කියලා බලන්න. එයා එහෙම නිදාගන්නේ නැහැ. ඇත්තටම අපේ බබා දවල්ට නම් නිදාගන්නේ නැතිම තරම්. රැට විතරයි නිදාගන්නේ. රැට මට කරදරයක් නැහැ. එයා හොඳට රැට නිදාගන්නවා. පුතා පැන්ඩත් එක්ක සෙල්ලම් කර කර ඉන්න හොඳේ. අම්මේ උයලා එන්නම්. ආච්චි අම්මත් නැහැනේ බෙහෙත් ගන්න ගියානේ. මගේ පැටියා ඉන්න හොඳේ. අඬන්න එපා. ඉක්මනින් එන්නම් කුස්සියට ගිහින්. කොහොම හරි මම බබාව රවට්ටලා මම ආයෙ උයන්න. ඇවිල්ලා බලද්දි කරපිංච නෑ. මං ඉතින් දැන් යනවා කරපිංච අත්තකුයි රම්පේ කොලේකුයි කඩා ගන්න. ඇත්තට මේ ගමක ජීවත් වෙන එකේ හොඳකම තියෙන්නේ අපේ වත්තේ නම් හැමදේම තියෙනවා. කරපිංච රම්පේ වුණත් අපි සල්ලි වලට කන්නේ නැහැ ඉතින්. පස්සේ මං ඉතින් ඔහොම රතු ලුණු ගෙඩි 2-3ක් අරගෙන පරිප්පු එකට දාන්න කපා ගත්තා. මං සාමාන්‍ය පරිප්පු වලට රතු ලුණු තමයි දාන්නේ. බී ලුණු දාන්නේ නැහැ. අපේ වත්තෙන් කඩාගත්ත කොච්චි කරල් 4-5කුත් කඩාගෙන කපලා දැම්මා. ඊට පස්සේ තමයි අදම හරි. මේ දවස්වල අපි ගෑස් ලිපින් උයන්නේ නැහැ. ගෑස් ඉවරයි. ඉතින් හස්බන්ඩ් ආවම තමයි ගෑස් එකක් ගන්න වෙන්නේ. දැන් මම ලිප්පට පිඹලා ගිනි මොලවල පරිප්පු එක ලිපෙන් තිබ්බා. අපි සාමාන්‍ය පොල් ගාලා කුඩු ටික විසි කරන්නේ නැහැ. ඒවා වේලලා පොල් තෙල් හින්ද ගන්නවා කුඩු වලින්. ඒ අතරතුර මෙහෙන් ඇහෙනවද සද්දේ? මෙහා හිටියේ ටික වෙලාවයි. මෙහෙන් කෑ ගහ ගහ අඬනවා. මං ඉතින් කුස්සියට යාවත් එක්කගෙන ආවා. මම ලිපේ තිබ්බ පරිප්පු එක දැන් කිරි ටික හිඳලා මම සාමාන්‍ය පරිප්පු ඇට වෙන්න වගේ තමයි කන්න ආස. මං තව කෝප්පේ දළු මැල්ලුමකුත් හැදුවා ළමයි. ඒ අතරතුර බබාගේ කෑමකත් ලෑස්ති කරා. මොකද එයාටත් කවන්න එපා. ඒකට මම වට්ටක්කයි අලයි බෝංචි රතු පරිප්පුයි සුවඳ හාල් ටිකකුත් අරගෙන ඒකත් ලිපෙන් තිබ්බා. දැන් ඉතින් මං බබාට කවනවා. එයා කෑම කන්න ටිකක් හොරයි. ඒ වුණාට කොහොම හරි හැඳි 2-3ක් කවා ගත්තා. ඔහොමයි අද දවස මගේ ගෙවුනේ. ආයෙත් දවසකින් අපි හම්බ වෙමු. සුබ දවසක්.